මේකේ දැන් කාඩ් පේමන්ට් පුළුවන් කියලා කිව්වට මේ දැන් කාඩ් එක දුන්නා ඒගොල්ලෝ බෑ කියලා කියනවා කාඩ් එකකින් ගන්න. කාඩ් එක වැඩ කරන්නේ නැහැ, මැෂින් එක වැඩ කරන්නේ නැහැ. දැන් මට මේ දැන් කීප දෙනෙක් වුණා. දැනුත් උනා ඉතින්. එලාවටදී මේ සල්ලි අරන්ම තමයි යන්න වැරදිලා සල්ලි නැතුව ආවන කාඩ් එක තියෙනවා කියලා මේ කාඩ් එක පේ කරන්න බෑලු. තා මාසයක්වත් නැහැ නේ කාඩ්. එහෙම පටන් අරගෙන තමයි උලඟක් ගිහිල්ලා තියෙන උලඟ නිසා මේ ගොඩක් මේ දැන් වල ගස්සේම කඩාම වැටලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ දඹුල්ලේ. දැන් ටිකක් වැස්ස අඩු කරලා තියෙන්නේ. මේ ටික පොතයක් යනවා. ගොඩක් ඉතින් එන්න උනේ මේ වැස්ස නිසා දිගටම පාර පේන්නේ නැති වෙන වැස්ස. දිගටම ගතුත් කඩාම වැටලා තිබුණේ. ඉතින් අපි ආවලු අද යන්නේ පොළොන්නරුව පැත්තෙන් තමයි යන්නේ මේ මඩකලපුවට යන්නේ. බලමු මේ පැත්තට ගිහින්. පාර උලඟක් තියෙන්නේ මේ අපි දැන් පොළොන්නරුවේ පාරේ මේ කැලේ මැද ඉන්නේ. මම දැන් චාමට අලියෙක් පෙන්නන්න යන්නේ. තවදව නාන අලියෙක් ඉන්නවා. ගියාවොත් බලලා යන්නේ. අලියෙක් ඉන්නවා අනිවාර්යෙන් පෙන්නන්න ඕන නම් එතෙන්ට ගියා නම් හරි වැවලඟ. මේ අලිය කොයි වෙලෙත් නානවද? ඔව්. අලියා අවදිත් බලුවද කවදාවත් අලිය එතන නානවා. අදත් අපි ඒ නාන අලිය බලාගෙන ඉන්නේ. බොරුකාරේ උඩත් අතත් කියන මේ අපි දැන් යන පාරේ පොළොන්නරුවේ පාලච්චනේට මෙහා හරි නම මතක නැහැ මම ලියාම පෙන්නන්නේ. ඒක එකම පාලමුටින් මේ පාරයි තාර පාරයි රේල් පාරයි දෙකම යන්නේ. එකම පාර උඩින්. ලංකාවේ තියෙන ඒ යාර ඉතින් මම දන්න තරම මේ වෙන කොහෙවත් නැහැ. ඒකටයි බලාගෙන දැන් ඉන්නේ පොළොන්නරුවේ. කාමර කියන්නේ මේ දැන් කෝච්චිය යන වෙලාවට කොහොමද වාහන යන්නේ කියලා. මාර වැඩේ તો වාහන වදිනවා මේ කෝච්චිය වදිනවා. කමෙන්ට වාහන ඇදලා ගන්න මේ. ඒක මම දැන් මාර උලගවුත් තියෙනවා මේ අද. ඒ කෙලින් පාර තියෙන්නේ යනවා ඉවරෙකුත් නැහැ. ඒ බලන්න මේ දුවිලි පාරවල යනවා. අදත් එක්ක. ඕ මාර කාස්ට් එකයි. දැන් AC එක ඇවිල්ලා වැස්සව තමයි තේරෙන්නේ කොච්චර රස්නේද කියලා. පාර ඉන්නක් තියෙන ඇතුලේ. ඒ බලන්න උලග කොහමද කියලා උලග කෝච්චියක් කරනවා. අපි ඉතින් පොඩ නැවත්තු කෝච්චිය බල්ල යන්න නැත. මුසර යනවා නේද? මුසු ටිකක් ඉන්න උඩ නැත්තද? උඩක් තියෙනවා මුසු 50ක් ඉන්නේ. මුසු නේම වවුල. නෑ මුසු. ඊකස්. මේ පැත්තේ සාමාන්‍ය කෝච්චියක් ගන්න පාර වැව්වට පස්සේ මේ සෑහෙන වෙලාවක් ඉන්න ඕනේ. ආයෙම කෝච්චිය ලස්සන ප්ලේස් එක කලපුල්. අපි දැන් කාත්තන් කුඩි වලට ගියා. කලුවේ වන් දැන් මේ කතා කරන්නේ. ඉතින් වැටික්ලෝ මේ ආපු වැඩ ටිකේ ටිකක් ඉවරයි. අපි දැන් යනවා හොටෙල් එකකට. ඊළඟවල් හොටෙල් එක කොහමද කියන්නේ? කලවුවේම තියෙන හොටෙල් එකක් මේ view එක නම් ලස්සන view එකක් තියෙන තැන. අපි
ලකුණු පැටික්ලෝ මේක මේ කලඹේ තියෙන ලස්සන ප්ලේස් එකක්. අද චෙක් අවුට් වෙන්න යන්නේ අපි හිටියේ ඊස්ට් ලගුන් එකේ. හොටෙල් එකේ එහෙම සාමාන්‍ය හොඳයි අවුලකුත් නැහැ උනට ගොඩක් ඒවා ප්‍රශ්නත් තියෙනවා. මේ AC එක ඕෆ් කරන්න බෑ, රිමෝට්ස් වැඩ නැහැ. ඒ වගේ ඉතින් මේන්ටේනන්ස් නම් මදි. ඒකට ඉතින් මුතිය දැන් ඉතින් මොනවා කරන්නේ? දැන් මේ ඉන්නේ මේ කල්ලඩි පාලම ළඟ. පැටික්ලෝ වලින් පිටත් වෙන්න යන්නේ. බලමු තාම තීරණය කරේ නැහැ කොහෙද යන්නේ කියලා. මෙහෙම කොළඹ යනවද තව කොහේ රට ඉඳලා යනවද කියලා. බලමු ඉස්සරහට ගිහින්. ලස්සන ප්ලේස් එකක් දැක්කම ලස්සන සම්සෙට් එකකුත් තියෙනවා. පැටික්ලෝ වලින් ටවුන් එකෙන් එළියට ආවම ඉස්සරහ තියෙන්නේ. මෙතෙන්ට පේනවා මේ ට්‍රොපිකල්. ලස්සන ප්ලේස් එකක් මේ පේනවා. කලපුව යන්නේ. මට කලපුවට ඇතුලේ නැතන එන්ට්‍රන්ස් එක. දැන් පාසිකුඩාව ආදපුවට නැවතලා යන්නේ කියලා වැළුවේ. පාසිකුඩාවට ඇරුණා දැන් මේ පොළොන්නරුව පාරේ මඩ කලපේ ඉඳන් ඇවිල්ලා වාලච්චේනෙන් ටවුන් එකට කලින් තමයි පාසිකුඩා පාර දෙන්නේ. දැන් මේ පාරේ හැරිලා අපි යන ගමන් ඉන්නේ. දැන් අපි පාසිකුඩාව චෙක් අවුට් වෙන්න යන්නේ. දැන් එන ගමන් අපි පොඩ්ඩක් සෝමාවතිය පැත්තෙන් ඒ පාරෙන් ගිහිල්ලා සෝමාවතිය වැඳගෙන තමයි ඉන්නේ. රූම් එක හොඳයි ක්ලීන් එකට තියෙනවා. ගොඩක් මේ මෙට්‍රස් ඒවා නම් පොඩ්ඩක් අමාරුයි දාගන්න. මෙට්‍රස් වල දැන් බහැලා දින්නේ කොන්දේ මාරුත් ඇවිල්ලා දින්නේ. ඊට අමතරව රෙස්ටුරන්ට් එකේ නම් සර්විස් එක තියෙනවා. ඕඩර් එකක් දැම්ම පැය දෙකක් විතර යවෙන්නේ. හැබැයි උදේ කී එක නම් ඉක්මනට ආවා. රෑ මං හිතන්නේ ඔව් අපිට රෑ අමතක වුණා. ඒක තමයි තිබෙනම නවුලක් නෑ. අනිත් ඒවා නම් හොඳයි හොටෙල් එකේ. මේක තමයි මනම්පිටිය පාලම. සෑහෙන ප්‍රසිද්ධ පාලම. මේ ඉස්සර තමයි ගොඩම ප්‍රසිද්ධ බෑ. දැන් ඒක නෑ දැන් වෙනම පාලමක් කාලා නිසා. ඉස්සර මෙතන රේල් පාරයි
එකේ පාරට හැරෙව්වා. වැලි ගන්නෙන් කරවන්න තියෙනවා. වැලි ගන්නෙන් කරවන්න ඒ පාරේ යන ගමන් ඉන්නේ. ඉතින් සෝමාවතී පාරේ ඉන්නේ මේක දැන්. පාර එක තැනකින් දෙකට බෙදුණා. ඒක පාරවල් දෙකෙන්ම යන්න පුළුවන් කියලා කිව්වේ. අපි ටික ෂෝට් කට් එක වගේ කියන පාරෙන් දැම්ම ඒ පාරවල් දෙකම ලොකුවට මොකද නැහැ කියලා කියනවා. ඒ වුණාට දැන් තාම නම් අපිට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි තාම ආවට් පාර තියෙන්නේ. ඒකට ඉස්සරහට පොඩ්ඩක් පාර සවුත් වේ කියලා කියන්නේ. පාරවල් දෙකම එහෙමලු. ඉතින් බලමු පාර දුෂ්කර පළාතක් මේක. අඩයක්වත් නැහැ. කැලේ මැදම තමයි වැඩිපුර යන්න තියෙන්නේ. ආවට් පාර නම් ඉවර වුණා. දැන් ඉන්ටර්ලොක් කරපු පාරක් තියෙන්නේ. ඒක යන්නේම ලොකුට අමාරුවක් නෑ. එතන යකුත් හම්බ වුණා. සුපර් පේස් එක. ලස්සන අයක් තියෙනවා. මේ පැත්ත ගොඩක් කුඹුරු කරන අය ඉන්නේ. අලිවටක් ගහලා තියෙන්නේ. මේ පාරේ දැන් කිලෝමීටර් 10ක් වගේ තව තියෙනවා යන්න මේ. දැන් පාර හොඳටම සවුත්තුයි. ඒ වාහන ටිකක් කුසලිතා යන්න පුළුවන් කාර් වගේම දැන් ඔය. කාර් වගේ වරන් යන්න අමාරුයි. සමහර තැන් තියෙනවා ලොකු වලවල් තියෙනවා. මේ ගොඩක් තැන්වල ලොකු වලවල් තියෙනවා මේ. හරි අමාරුයි යන්නේ. ඒතකොට කිලෝමීටර් 10ක් විතර තව වෙන්නනවා. මේ ටිකෙටින් සෑහෙන හිමින් තමයි යන්න ඒලා තියෙන්නේ. ඉතින් යනකොට යන්නේ ආයේ පොළොන්නරු පාර ඒ පාරත් මෙහෙමද කියලා බලමු. අපි දැන් ඉන්නේ මේ ඉස්සර මේ දැන් මේ ඉන්න ගමේ නම අහනකොට මේ සංසාරෙත් එක්ක පායන කොරෝනා කාලේ. දැන් ඉන්න කන්දකාඩු. ඉතල කන්දකාඩු කියලා අහනකොට මේ ඇංගෙනවා අච්චේ ගිහිල්ලා. ඒ හරි හැබැයි කන්දකාඩු ඒ කාලේ ගෙනත් දාපු අයත් නම් ඉතින් ඇත්තටම වැඩින්නේ වාර රස්නයක් තියෙන්නේ කොහොම හිටියත් ගන්න ඇවිල්ලා. තියෙන්නේ කන්දකාඩු මොහොතාපර කඳවුර. ඒත් ඉන්නවා. සෝමාවතී පාරට වැලිකන්ද පැත්තට නගිනකොට මහවැලිගඟ හරස් කරලා තියෙන පාලම තමයි මේ තියෙන්නේ. මෙතන පහළින් යන්නේ මහවැලිගඟ. මේ තියෙන මහවැලිගඟ. මෙතනින් සෝමාවතී අර පොළොන්නරුවේ ඉඳන් යන පාරට එකතු වෙන්නේ මෙතනින්. දැන් කුරුණෑගල හයිවේ එකේ දැන් අපි මීරිගම ඉන්නේ. මීරිගම ට්‍රැෆික් ඇතින් එක්සිට් එකේ මේ දැන් එහෙනම් මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා. මේ දවස් තුනක ට්‍රිප් එක මෙතනින් ඉවරයි.